ළමයි අපි යනවා 2021 O level සමගාමී සමීකරණ ගානත් එක්ක තමයි අද එකතු වෙන්නේ. මේක මෙහෙම එකක් කියනවා. ප්‍රාථමික පාසලක පන්ති කාමරයක් තුල ඇත්තේ චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස පමණි කියලා කියනවා. හරි මං කිව්වා chart එකකින් මේ ගාන හදන්න ඔයාලට ලස්සනට හදා ගන්න පුළුවන්. වෘත්තාකාර මේසයි චතුරස්‍රාකාර මේසයි විතරයි තියෙන. ඔහොම කතන්දරයක් කියනවා. ඊට පස්සේ කියනවා සෑම චතුරස්‍රාකාර මේසයක් වටාම පුටු 4 බැගින්ද වෘත්තාකාර මේසයක් වටා පුටු 5 බැගින්ද තැබේ කියලා කියනවා. මේ චතුරස්‍රාකාර මේසයක් වටා පුටු තියෙන්නේ 4යි ළමයි. වෘත්තාකාර මේසයක් වටා පුටු තියෙනවා 5ක් කියලා තමයි ගානේ කියන්නේ. ඊට පස්සේ කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩියලු. අපිට තේරෙන්නේ නැහැ මේ චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව මේකට වඩා 45කින් වැඩි. ඒ කියන්නේ මෙයා 5යි නම් මෙයා 50ක් වෙන්න ඕන. මෙතන තියෙන ගානට වඩා මෙයා 45කින් වැඩි කියලා කියනවා. ඒකට දත්තයක් දාගන්න බෑ අපිට තාම. හරි ඊට පස්සේ කියනවා 45කින් වැඩි කියලා සියලුම මේසේ වටා ඇති පුටු සංඛ්‍යාව 720ක්ලු. මෙන්න පුටු ඔක්කොම තියෙනවා ළමයි 720ක ප්‍රමාණයක්. මේකේ දාගන්න chart එකක් ලස්සනට ගන්න හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට ඊට පස්සේ කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x ලෙසද වෘත්තාකාර මේස සංඛ්‍යාව y ලෙසද. මේ බලන්න චතුරස්‍රාකාර මේස තියෙනවා ළමයි x ප්‍රමාණයක්, වෘත්තාකාර මේස තියෙනවා y ප්‍රමාණයක්. y ලෙසදගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න කියලා කියනවා. බලන්න මට දැන් ගාන තේරෙනවා. හරි චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x ද වෘත්තාකාර මේස සංඛ්‍යාව y ලෙසද කියලා කියනවා. බලන්න මම ගාන චුට්ටක් මුලින් ඉඳන් කියනවා. සෑම චතුරස්‍රාකාර මේසයක් වටාම පුටු 4ක් තියෙනවා ළමයි. හරි චතුරස්‍රාකාර මේසයක් වටා පුටු 4ක් කියන්නේ හරි මේස 4ක් තිබ්බනම් 4 වරක් 4 16යි කියලා මට පුටු ගාන හොයන්න පුළුවන්. හරි මේස තියෙන x ප්‍රමාණයක්. එහෙනම් මම ලියනවා පුටු තියෙන්නේ 4යි x ප්‍රමාණයක්. පැහැදිලිද? ළමයි මෙතන මේස 10ක් තිබ්බනම් 4 වරක් 10 40යි කියලා පුටු සංඛ්‍යාව 40ක් වෙනවා. මෙතන තියෙන මේස x නම් මං ලිව්වා 4x කියලා. ඊට පස්සේ කියනවා වෘත්තාකාර මේසයක් වටා පුටු 5 බැගින්. වෘත්තාකාර මේස 5ක් තිබ්බා. එහෙනම් මුළු පුටු සංඛ්‍යාව හොයන්න පුළුවන් 5 ගුණ කිරීම y මට එනවා 5යි මුළු සව දෙකේ 720 කියලා. පැහැදිලිද? චතුරස්‍ර මේසයක තිබු හති වටේට ඒ වගේ මේස x සංඛ්‍යාවක් තිබ්බොත් 4x එනවා. වෘත්තාකාර මේසයක නම් තිබ්බේ 5යි කියලා පුටු 5ක් තිබ්බේ වටේට ඒ වගේ y ප්‍රමාණයක් මට එනවා 5යි y කියලා. පැහැදිලිද? ඔන්න පළවෙනි සමීකරණය මම ගොඩ නැගුවා මට එනවා හරි 4x ධන 5y සමානයි 720ක් කියලා. ඊළඟ පොයින්ට් එකකින් ඊළඟ සෙන්ටෙන්ස් එකෙන් මට තව ඉක්වේෂන් එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ළමයි ඒකේ කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව හරි හොඳට අහගන්න. ඊළඟ එකේ කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා චුට්ටක් ඉන්න චතුරස්‍රාකාර මේස කියලා කියන්නේ ළමයි x සංඛ්‍යාව. වෘත්තාකාර මේස සංඛ්‍යාව කියන්නේ y එකට වඩා සංඛ්‍යාවට වඩා 45කින් වැඩි කියලා කියන නම් මම මෙතනින් දාගත්තා 45යි කියලා. පැහැදිලිද? චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව කියන්නේ x එක වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩි කියලා කිව්වා. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව සමානයි වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩි කිව්වා. ඔන්න මම දෙවෙනි සමීකරණේ දාගන්න කලින් මේ y කියන එක්කෙනා මේ පැත්තට ගෙනහල්ලා මෙයා මේ පැත්තට එද්දී ඍණ y කියන එක්කෙනා සමානයි 45 කියලා දාලා මම මේක දාගන්නවා සමීකරණය 2 කියලා. මට ඔන්න සමීකරණ දෙකක් ආවා. මේ දෙන්න විසඳලා මට කියනවා සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න කියලා කියනවා. ඒවා විසඳමින් පන්ති කාමරය තුල ඇති චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව සහ වෘත්තාකාර මේස සංඛ්‍යාව වෙන වෙනම සොයන්නලු. ඒ කියන්නේ x හා y හොයන්න තියෙන මාරම ලේසි ගානක් ලකුණු 10ක් ගන්න පුළුවන්. හරි නැවත කියනවා මුළු පුටු සංඛ්‍යාව 720ක් තිබ්බා. වෘත්තාකාර මේසයක නම් තිබ්බේ y කියලා මේස සංඛ්‍යාවක්. ඉතින් එකක y නම් හරි මේස සංඛ්‍යාව y නම් පුටුවක් එක මේසයක් වටා පුටු 5ක් තියෙනවනේ. එහෙනම් 5 ගුණ කිරීම මේස සංඛ්‍යාවෙන් මට එනවා සම්පූර්ණ මේ වෘත්තාකාර මේස වටා තියෙන පුටු සංඛ්‍යාව. ළමයි x ප්‍රමාණයක් තමයි චතුරස්‍රාකාර මේස තිබ්බේ. ඒක 4ෙන් ගුණ කරාම මට එනවා 4x මුළු පුටු සංඛ්‍යාව වෙනවා 720ක් කියලා. ගාන කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩි. මෙන්න මම y කියන එක නා මෙතනට අරගෙන දෙවෙනි සමීකරණය ගොඩනගා ගත්තා. දන්නේ නැති පද දෙකක් තියෙනවා x හා y කියලා. මේ දෙන්නකින් කපා ගන්න කවුද කියලා බලන්න මම හැම ගානකදීම කියා දුන්නා. එහෙම කෙනෙක්ව කපා ගන්න නම් එයාට තියෙන්න ඕනි මේක තමයි. හරි
එයාට තියෙන්න ඕනේ සුදුසුකම තමයි හරි ක්වොලිෆිකේෂන් එක තමයි මම කිව්වා එයාගේ සංගුණකයේ සමාන වෙන්න ඕනේ. ළමයි කාගේවත් සංගුණක සමාන වෙලා නැහැ. මෙතන 4 මෙතන x මෙතන 5 නම් මෙතන 1 තියෙන්නේ. එහෙනම් මං කැමති x කියන එක්කෙනා කපා ගන්න. ඔයා කැමති කෙනෙක් ඔයා කපන්න. එහෙනම් x ගේ සංගුණකයේ සමාන වෙන්න ඕනි. හරි ළමයි මෙතන 4 නම් මෙතනටත් 4ක් දාගත්තා නම් යාගේ සංගුණකයේ සමාන වෙනවා. එහෙනම් මං සියලුම පද ටික 4ෙන් ගුණ කරනවා. හරි. ඒ කියන්නේ දෙවෙනි සමීකරණය මං ගුණ කරනවා 4ෙන්. 4 වරක් x මට එනවා 4x. 4 වරක් y මට එනවා 4y. ධන 45 4ක් මට එනවා 4 5 20යි 4ක් 4 16යි 17යි 18යි මට එනවා 180ක් කියලා. දැන් දෙවෙනි සමීකරණේ වැඩක් නැහැ. හරි ඔන්න පළවෙනි සමීකරණය හා දෙවෙනි සමීකරණයෙන් මට ගන්න පුළුවන්. දැන් දෙන්නගෙම සංගුණක සමානයි. සංගුණක සමානයි නම් ලකුණ බලන්න. මේ දෙන්නගේ ලකුණ සමානයි. එහෙනම් මං කිව්වා කපා ගන්න නම් ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන්න. නම් මම පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා තුන්වෙනි සමීකරණය. හරි පළවෙනි එකේ මේ පැත්තේ ඉන්නවා වම් පැත්තේ 4x ධන 5y. හරි අඩු කිරීම ළමයි වරහන් ඇතුලේ දාන්න. මේ පැත්තේ ඉන්නවා 4x ඍණ තුන්වෙනි එකේ 4y කියලා. වරහන වැහුවා මං එහා පැත්තේ දානවා 720න් මං අඩු කරන්න යන්නේ 180ක්. හරි දැන් බලන්න 4x ධන 5y. හරි වරහන් ඉවත් කරගමු. ඍණ සංඛ්‍යාවත් ධන වලින් ගුණ කළොත් මට එනවා ඍණ 4x. ළමයි ඍණයි මට එනවා ධන 4y සමානයි 720න් අඩු කරන්න 180ක් මට එනවා 0.12ක් 4යි 6න් එකක් මට එනවා 5යි උත්තරේ එනවා 540යි කියලා. බලන්න මෙයාට මෙයා කැපිලා යනවා 4x ද ඍණ 4x කැපිලා යනවා මට එනවා 9යි y සමානයි. මේ දෙන එකතු කරා 540ක් කියලා එනවා. 9යි y සමානයි මට එනවා 540ක් කියලා. මේ 5y 4y මේ දෙන්න අඩු කරන්නේ නැහැ. මෙතන තියෙන ලකුණ සලකන්නේ. එහෙනම් මම y හොයන්නම් දෙපැත්තම 9න් බෙදනවා. හරි හැම කෙනාටම තේරෙනවා. මේකත් 9න් බෙදනවා මෙයත් 9න් බෙදනවා. මෙයාට මෙයා කැපිලා කියලා y සමානයි මට එනවා 60ක් කියලා. ඒ කියන්නේ ළමයි වෘත්තාකාර මේස 60ක් තිබිලා තිනවා. මං යනවා දැන් x හොයන්න. කැමති සමීකරණයට ඔයාට ආදේශ කරලා x හොයාගන්න පුළුවන්. මම මෙතන දෙවෙනි සමීකරණය ආදේශ කරන්නම්. දෙකෙහි ආදේශය කියලා දැම්මා. හරි 1 2 3 සමීකරණ තුنين කැමති එකකට ඔයාට ආදේශ කරලා x කියන එක කෙනා හොයන්න පුළුවන්. හරි තුන්වෙනි සමීකරණයේ තිබ්බේ x ඍණ y සමානයි 45යි කියලා. හරිද? එහෙනම් මට ඕනි x හොයන්න. එහෙනම් මම y වල අගේ දන්නවා දැන් 60යි කියලා. මම y තියෙන තැනට 60 දැම්මා. මට එනවා සමානයි 45යි x සමානයි. එහා පැත්තේ 45යි නෝ මේ 60 යද්දි ධන 60ක් වෙනවා. x සමානයි මට එනවා 105යි කියලා. පොටු ගාන මට එනවා චතුරස්‍රාකාර මේස ගාන එනවා 105ක් කියලා. පැහැදිලිද? හරි එම නිසා මට ලියන්න පුළුවන් නිකන් ලියන්න එපා. වෘත්තාකාර මේස කියලා ලියන්න. නිකන් තියන්න එපා x සමානයි මේක කියලා. වෘත්තාකාර මේස කියලා ගත්තේ y. හරි මට ආවා y සමානයි 60යි කියලා. චතුරස්‍රාකාර මේස ආවේ x මට ආවා චතුරස්‍රාකාර මේස කියලා ලිව්වා. මම ඒක ගත්තේ x කියලා මට එනවා 105ක් කියලා. හරි ඔන්න ඔය විදිහට වෘත්තාකාර මේස ගානයි චතුරස්‍රාකාර මේස ගානයි අපි හොයාගන්නවා. මෙච්චරයි අහලා තියෙන මාර ලේසි ගානක්. ඔයාලට මේකේ තේරුම් ගන්න තියෙන්නේ වෘත්තාකාර මේසයක් වටා පුටු 5ක් තියෙනවා නම් ඉතින් ඔන්න ඔය විදිහට 2021 O level ගානෙත් සමගාමී සමීකරණ කොටස අපි අවසන් කරනවා. හරි